අයියගේ වෙඩින් එකට අපේ මාමගේ පුතාලා දෙන්නෙක් තමයි මේ බේස්මන්ට්ලට ආවේ. ඉතින් මෙයාලා එක්කගෙන අපේ ගෙදර ඉඳන් බස් ස්ටෑන්ඩ් එකට අයියා ගියා කිලෝමීටර් 25ක් විතර ගෙදුර. මම එපා කිව්වා. මං ගිහලා එක්කන් එන්නම් කියලා කියන්නේ. මට වැඩිකම හින්දා යාට පහු කියලා හිතලා නෑ මම යන්න. ඔයා ඉන්න කමක් නෑ. වැඩ දිනනකොට තව බලන්න එහෙම කියලා මේ එයා ගියා. අලුත් අවුරුද්දේ දෙවැනි වීඩියෝ එක මම අද රිලීස් කරන්න යන්නේ. අද අපි කතා කරන්න යන්නේ අවේලාවේ වීදි සංචාරය ගැන. මේක මේ ඊටමයි කාලෝචිත මාතෘකාවක් කියලා මට හිතෙනවා. මොකද මේ දවස්වල මේ හරියට අවුරුදු පාටි තියෙන දවස්නේ. අද හරියටම 2025 4 මාසේ 18 වෙනිදා. එතකොට ඉතින් අවුරුදු වල දවස් දෙකක් විතර තව ගොඩක් කට්ටිය අවුරුදු සමරනවා. ඔතනදී අවේලාවේ වීදි සංචාරය කරන්න එපා කියලා මම මාතෘකාව තෝරගත්තේ. දැන් මේ ගොඩක් අවුරුදු පාටි වලදී කරන්නේ ගොඩක් කට්ටිය අරක්කු බොනවා. ඊට පස්සේ බීලා මත් වෙලා සමහරලාට ගෙවල් දොරවල් යන්නේ පාර දිගේ සමහරු කෑවු ගහනවා. මොකද සමහරු එහෙම ඩ්‍රින්ක්ස් ගත්තාම මේ කිසි ලිමිට් එකක් නැතුව කිසිම කන්ට්‍රෝල් එකක් නැතුව තමයි ගමන් බිමන් යන්නේ. ඒකවල අපි දැන් අවේලාවේ වීදි සංචාරය කරනවා කියන්නේ සාමාන්‍යයෙන් 8 විතර කෑම කාලේ ඉවරනන් පස්සේ ඉතින් ආයේ එළිය පහළිය මුකුත් වැඩ කර යන්න ඕනේ නැහැනේ. ඔය යන වෙලාවක අර මිනිස්සුත් මගදී හම්බ වුණා. එතන සමහර වෙලාවල් වලට හැමෝම නෙමෙයි මං කියන්නේ මේ ඩ්‍රින්ක්ස් ගන්න හැමෝම නෙමෙයි සමහරු නිසා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒක සමහර ප්‍රදේශයන් අනුව වෙනස් වෙනවා. එන්න ග්‍රාමීය ප්‍රදේශවලට යන්න ඒක ටිකක් පොඩ්ඩක් වෙනස් වෙනවා. නාගරික ප්‍රදේශවලදී ඊට වඩා සම්පූර්ණයෙන් හත්පසින් වෙනස් විදිහට තමයි අවේලාවේ වීදි සංචාරය කරද්දී ප්‍රතිචාර දක්වන්නේ. ඉතින් මේක මේ කොහොම හොඳට පිළිපදින්න ඕනේ කාරණයක්. මොකද බුද්ධ ආගමේ කියලා දෙනවා අපේ බුදුරජාණන් වහන්සේ අවේලාවේ වීදි සංචාරය කරන්න එපා කියලා අපිට පොඩි කාලේ දීපුවා. ඒ කරුණ වල උගන්ලා තියෙනවා. ඒ එහෙම කියලා තියෙන්නේ යම්කිසි හේතුවක් මත. ඒ කියන්නේ මොන හරි ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණොත් ඒක මග අරගන්න තමයි යන්න එපා කියන්නේ. දැන් හිතන්නකෝ ඔයා කොහේ හරි රෑ යනවා කරුවලේ යද්දී කැලෑබද ප්‍රදේශයකදී වගේ වාහනේ ටයර් එක පංච් වෙනවා. ටයර් එක උලන් ගිහලා මාරු කරගන්න දෙන්න නැත්නම් බොහොම කරුවලේ අමාරුවෙන් කර කර යද්දී උතන්ට පාර යන කවුරු හොරු කණ්ඩායමක් ඇවිල්ලා උදව් කරන්න වෙලා මොන හරි කරදරයක් කරන්න පුළුවන්. ඉතින් අර වෙලාවේ ගමන නොගිහින් හිටියා නම් ටයර් පංච් එකේ වුණොත් වෙන්නේ කොගෙදර නැත්නම් ටයර් පංච් එක වෙන්නේ නැහැ. ඒතර අර එහෙම කරදරයක් වෙන්නෙත් නැහැ. ඒක කියන්නේ අවේලාවේ වීදි සංචාරය කරන්න එපා. හරිද? මේක හොඳට කල්පනාවෙන් මතක තියාගන්න. ඉතින් අද අලුත් වීඩියෝ එකේ මේ පොඩි කෙටි මාතෘකාවක් ගැන කතා කරේ. මට හිතුණා මේක කතා කරන්න මොන මාතෘකාවක් කියලා. දැන් මේ අවේලාවේ වීදි සංචාරය කරනවා කියන එක ඔය මේ රාත්‍රී කාලේ විතර නෙමෙයි. පොඩි උදාහරණයක් කියන්නම්. මගේ අයියා හිටියා. එයාගේ වෙඩින් එකට දැන් සාමාන්‍ය වෙඩින් එකට නැකත් බලන්නේ ඒ නැකත් කියන්නේ එයාගේ සුදුසුම ටයිම් එක කියන්නේ අපේ සාමාන්‍යයෙන් අපේ ඔළුව හැදිලා තියෙන මයින්ඩ් එක හැදිලා තියෙන්නේ එයාගේ විවාහය කරන්න හොඳම වෙලාව කියලානේ අපි හොයන්නේ. ඒතර සාමාන්‍ය සමාජ සම්මතය තියෙනවා නැකත් තියෙන ටයිම් එකට කලින් වෙඩින් එකට නැකත් තියෙන දවසට දවස් 5කට මාසයකට මාස 2කට විතර කලින් බොහෝ දුර ගමන් බිමන් එහෙම යන්න එපා. අපල දුර වෙනවා. මොන හරි අනතුරු දේවල් සිද්ධ වෙන්න පුළුවන්. යන වාහන වලත් ඇක්සිඩන්ට් වෙන්න පුළුවන් කියලා. මේ කතාව මම සැබෑවම අත්විඳපු දෙයක්. හරිද? මේ අයියගේ වෙඩින් එකට අපේ මාමගේ පුතාලා දෙන්නෙක් තමයි මේ බේස්මන්ට්ලට ආවේ. ඉතින් මෙයාලා එක්කගෙන අපේ ගෙදර ඉඳන් බස් ස්ටෑන්ඩ් එකට අයියා ගියා කිලෝමීටර් 25ක් විතර ගෙදුර. මම එපා කිව්වා. මං ගිහලා එක්කන් එන්නම් කියලා කියන්නේ. මට වැඩිකම හින්දා යාට පහු කියලා හිතලා නෑ මම යන්න. ඔයා ඉන්න කමක් නෑ. වැඩ දිනනකොට තව බලන්න එහෙම කියලා මේ එයා ගියා. ගිහිල්ලා පැයකට විතර ස්කෝල් එකක් ආවා. අර මාමගේ පුතෙක්ම කතා කරලා කිව්වා මාර වැඩි අයියේ මේ අපි එක්ක ගන්න ආපු වාහනේ ඇක්සිඩන්ට් වුණා අයියා ඉතින් එහෙම කියලා. කොහොම හරි එතන ඒ ප්‍රශ්නේ අපි එහෙම නීති මාර්ගෙම ගිහලා කොහොම හරි විසඳගත්තා. හැබැයි අවේලාවේ වීදි සංචාරය එපා කියලා කියන්නේ මෙන්න මේ වගේ කාරණාත් එක්ක. හොඳට මතක තියාගන්න ඔය කාරණා දෙක. මේක ඔයාගේ ජීවිතේ ඉතාම වැදගත් ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. හරිද? ඒතකොට ඔයාට ගොඩක් සමීපතම කෙනෙක් ඔයා කොහේ හරි ගමනක් යන්න යද්දී අද යන්න එපා. අද පොඩ්ඩක් ඉඳලා හෙට යන්න. නැත්නම් තව පැයක් විතර ප්‍රමාදලා යන්න කියලා කිව්වොත් පොඩ්ඩක් ඒක සලකලා බලන්න. ඒක මේ මම මේක අපේ අම්මගෙන් අත්දැකලා තියෙනවා. එකපාරක් මම ක්ලාස් යන්න ගිහිල්ලා කොහොම හරි ක්ලාස් හෙට කියලා සාමාන්‍යයෙන් කලින් දවසේ මම යනවා. මම ගෙදර ඉඳන් මේ බෝඩින් හවුස් එකට. එදා අම්මා කිව්වා මේ අද ඉතින් ඔය ඉඳලා හෙට පාන්දර බස් එකකින් යන්න පුතේ එහෙම කියලා. කොහොම හරි එදා හවස් වෙද්දි මේ මගේ තාත්තා වාහනයක් තිබ්බ පොඩි කාර් එකක්. ඒ කාර් එකේ යද්දි ට්‍රීවිල් එක්කෙනෙක් යව හපගෙන ගිහිල්ලා. ඔක්කොම ඇක්සිඩන්ට් කේස්. ඉතින් මට හිතුණා එදා අම්මා මට යන්න ගිහලා මම කමන්නේ නැහැ යනවා කියලා ගියා නම් සමහරවිට තාත්තට ප්‍රශ්නේ තනියම තමයි මුහුණ දෙන්නේ. ටිකක් වයසයි.
තාත්තා ටිකක් වයසයි. ඉතින් මේ ප්‍රශ්නේදී මම හිතපු හින්දා යාට ලොකු ශක්තියක් උනේ ප්‍රශ්නේ විසඳ ගන්න. අන්න ඒ වගේ දේවල් තියෙනවා. ඒවත් අර අවේලාවේ වීර්ය සංචාරය කරන්න එපා කියන ගණේටම තමයි වැටෙන්නේ. ඉතින් මේක ලොකු පරාසයක විදින මාතෘකාවක්. කල්පනා කරලා බලන්න. ඔයාලට මේ වගේ අත්දැකීම් ඇති. සමහර කමෙන්ට්ස් වල කට්ටිය දායි. මේ වීඩියෝ එක බැලුවෙන් පස්සේ මගේ සහෘදයෝ ටික. ඉතින් මේ වීඩියෝ බලන 90%ක් 95%ක් විතර සබ්ස්ක්‍රයිබ් කරලා නැහැ. ඉතින් මේ පුළුවන් නම් ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරන් යන්න. මොකද ඔයාලා සබ්ස්ක්‍රයිබ් නොකර මගේ වීඩියෝ එක බලනකොටදී සබ්ස්ක්‍රයිබ් කරලා මගේ වීඩියෝ එක බලුවාම YouTube පුරා මේ වීඩියෝ එක ඔයා වගේම තව ගොඩ දෙනෙක්ට බලන්න පුළුවන්. අන්න ඒකට සපෝට් එකක් විදිහට සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න channel එක. ලයික් එකක් දාන්න, මොන හරි දෙයක් කියන්න දෙනවා කමෙන්ට් එකකුත් දාන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. ජය වේවා.